YouTube channel. ඔන්න ඉතින් අද තමයි අපේ ගමනේ දෙවනි දවස. අපි දවල් වෙද්දි ගාල්ලට ආවා. එතන ඉඳන් අපි දැන් අපි හෝටල් එකට යන්න හදන්නේ. හෝටල් එකට ගිහිල්ලා බලමු කොහොමද හෝටල් එකේ තත්ත්වය විස්තර කියලා. ගාල්ලේ ඉඳන් මෙතෙන්ට එන්න අපිට විනාඩි 20ක් විතර ගියා. අපි එතනින් පික්මි එකක් අරගෙන තමයි මේ හෝටල් එකට ආවේ. රසම රස වෙල්කම් ඩ්‍රින්ක් එකක් තිබුණා. මේක අඹ ජූස් එකක්. රසයි. හැබැයි සීනි චුට්ටක් විතර මදි. අපි තුන්දෙනා රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන මේ යන්න හදන්නේ ගාලු කොටුවේ යන්න. අපි අම්මා රාසාන් හිටියා මේ ගාලු කොටුවේ යන්න කියලා. මොකද ගොඩ කාලෙකින් ගියේ නෑ. මම අවුරුදු 5කින් 6කින් විතර ගියේ නෑ. ලොකු නංගිත් එහෙමයි. සූරි නංගිත් එච්චර විතර කාලෙකින් ගිහිල්ලා නෑ. ඉතින් අපි හිතුවා අනිවාර්යෙන් එතෙන්ට යනවා කියලා. ඊට පස්සේ අපි පික්නි එකක් දාගෙන අපි එහෙම ගාලු කොටුවට ගියා. තුන්දෙනාත් එක්කම රාට චුට්ටක් ඇවිදලා කරලා එනවා කියලා හිතුවා. ඉතින් කැට පැත්ත. නරේ ලස්සන. ඔය එන්නේ ඉතින් අපේ පොලි චූටි කුමාරිකාව. ඉතින් අම්මගෙනුයි තාත්තගෙනුයි අයියගෙනුයි අක්කලාගෙනුයි නිකන් කකා බිබී ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න ආතල් ජීවීන් කොටසෙන් කෙනෙක්. මේ අංකල් මේ මෙතනින් එහාට මෙහාට යන මිනිස්සුන්ට දැන් ඉතින් මේ ණය ගැන මේ විස්තර කියනවා. මේ ණය මෙහෙමයි කිය විස්තර කියන ණය නවත්තලා. දැන් ඉතින් අපි තුන්දෙනාගේ අහිංසක ලස්සන ආශාවක් ඉෂ්ට වුණා. ඉතින් අපි ආසාවෙන් හිටියා කොටුවේ යන්න. ඉතින් ඒ වගේම අපිට යන්න පුළුවන් වුණා. දැන් ඉතින් අපි තුන්දෙනාත් එක්ක ෆොටෝස් ගන්නවා, වීඩියෝ කරනවා. ආවෙම ඒකට අපි බලමු අපි ගන්න වීඩියෝ ෆොටෝ මොනවද කියලා. මෙහෙත් මේ මිනිස්සු එහෙමයි කියලා
ඔයාලා දන්නවද අපි 3 දෙනා මේ පාරවල් වල හොය හොය මොනවද යන්නේ කියලා. ඇත්තටම මම දැක්කා ලොකේෂන් එකක්. ඒකට කියන්නේ මැංගෝ රෙස්ටොරන්ට් කියලා. අපි ඒක හොයාගෙන ගියා. ළමයි අපි ඒක හොයාගත්තා. අනේ ලස්සනයි. ඇත්තටම මේක හරිම ලස්සනයි. ඒක ලස්සනයි හලු. Wow, it's gorgeous. අපි එතන වීඩියෝ ගොඩාක් ගත්තා. මම හිතන්නේ මේ දවස් දෙකේම vlog එක එකතු කරොත් අපි ගාල්ලි ගිහපු වීඩියෝස් තමයි ගොඩාක් ගත්තේ. ඒකත් මෙතන මේ රෙස්ටොරන්ට් එකයි තව එක තැනක් තියෙනවා එතනයි. ගොඩ වෙලාවක් අපි හිටියා. මේ ඇත්තටම ලස්සනයි අනේ. මේක නම් මාර ලස්සනයි. මම මේක අහම්බෙන් දැකලා සේව් කරගෙන තියාගෙන ඉඳපු තැනක්. කොහොම හරි හොයාගත්තා. Thank you. तुम जरा वेडिंग बॉपिंग डाल रही है. Thank you. हाँ. කලින් අපි කතා කරන්නේ ඇත්තටම බබල් ටී එක හරිම රහයි. මම ඇත්තටම එහෙම බීලා තියෙනවා. හැබැයි එහෙම මහ ලොකු රස නෑ. හැබැයි ඒක නම් ඇත්තටම මාර රහයි. මම බීපු රසම බබල් ටී වලින් එකක් කියන්න පුළුවන්. අපි තුන්දෙනා ඔය කතා කරන්නේ ඒක ගැන. තව උපදූපටිකුත් කතා කරනවා. වැඩිපුරම කතා කරන්නේ මේ බබල් ටී එක සම්බන්ධව. අපි දැන් ගිහුවා වන්දෝට එසෙන් අපි දැන් ගිහුව එක මේ අර මේ ඉතින් ඒකේ බබල් හොඳට පුළා කරා. රහත් නැති. ඒක අපි විදිහට ෆුල් සපෝට් එක දුන්නා. මේක හරිද? වීඩියෝ කරලා ෆොටෝස් ගහලා බැටරි ලෝ එකේ තිබුණේ. ඒ හින්දා අපිට එන ටික වීඩියෝ කරගන්න බැරි වුණා. අපි එද්දී අපි කලින් කෝල් එකක් දීලා කිව්වා අපිට ඩිනර් එක ලෑස්ති කරලා තියන්න. අපි 10 11 විතර වගේ වෙද්දී එනවා කියලා. ඉතින් ඔන්න අපි ගහල්ලෙන් යන දවසත් උදා වෙලා. good morning හැමෝටම. හරිම ලස්සනයි. අනේ මෙතන ඇත්තටම ඒ කියන්නේ අපි අර නිදහස් කියලා කියන්නේ ගොඩාක් වෙලාවට පාරේ සද්ද ඇහෙන්නේ නැහැ. කුරුල්ලොන්ගේ සද්දයි අවට වටපිටාවේ තියෙන සද්දයි විතරයි ඇහෙන්නේ. ඔයාලත් අහන්න. මාරම මේක හිතට දැනෙන විදිය මාර ලොකු නිදහසක්. මම ඇත්තට මාර ආසයි නිදහස් තැන්වල ඉන්න.
අපි තුන්දෙනා එන්න කලින් දවසේ ප්ලෑන් කරගත්තා. අපි තුන්දෙනා කොයිම වෙලාවක හරි මේ රතු පාට ඇඳුම් තුන අඳිනවා කියලා. ඉතින් ඒ වගේම අපි ඒක බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්න ඇන්දා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකට අපිට කතා කරනකම් අපි ඉතින් ඔතනට වෙලා ඊයේ ඉතින් ගාල් විස්තර තමයි කතා කර හිටියේ. කොටුවේ විස්තර ටික. මාර සතුටුයි ඒක ගැන අපි තුන්දෙනාට. ඉතින් ඒක කතා කර හිටියා. තව පොඩි දේවල් ටිකක් කතා කරා. අද දවස චුටි දේවල් ටිකක් ප්ලෑන් කරා. මේක තමයි අපිට හොටෙල් එකකින් ලෑස්ති කරලා තිබ්බ බ්‍රෙක්ෆාස්ට් එක. වෙජිටබල් නූඩල්ස් එකක් තිබුණා. මෂ්රූම් ඩෙවල් එකක් තිබුණා. ඒ වගේම වෙජිටබල් චොප්ස් එකක් තිබුණා. හරිම රසයි කෑම. පරිප්පු තිබුණා. එතකොට පාන් තිබුණා. ඉතින් මේවා තමයි බ්‍රෙක්ෆාස්ට් එකට තිබුණේ. හරි. හලෝ. මේ තමයි අපිට තිබුණු ඩෙසර්ට් එක. කෑම කාලේ ඉවර වෙලා අපි තුන්දෙනා හැම රූම් එකට ඇවිල්ලා පූල් එකට යන්න තමයි හදන්නේ. මායි චූටි නංගි විතරයි පූල් එකට යන්නේ. ලොකු නංගි යන්නේ නැහැ. එයා ඉන්නවා. අපි තුන්දෙනා ඊට පස්සේ ලෑස්ති වුණා. අපිට චෙක් අවුට් ටයිම් එක තිබුණේ උදේ 11ට. ඒ නිසා අපි මෙතන ඉඳගෙන කතා කරා දැන් මොකද කරන්නේ, අපි මොකේද යන්නේ, කොහොමද ඒ වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් ලස්සන දවස් දෙකක් අපි ගාල්ලේ හික්කඩුවේ හිටියා. ඉතින් අපි ආයෙ හිතුවා අපි ආයෙත් ගාල්ලට එන්න ඕනේ. යන්න බැරි වෙච්ච තැන් ගොඩාක් තියෙනවා.
ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඔයාලකින් ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. Thank you මාත් එක්ක හිටියට. Bye.